සුබ දවසක්. ගොඩක් කට්ටිය ඉල්ලලා තිබ්බා 8K සපෝට් කරන ස්මාර්ට් ප්‍රොජෙක්ටර් එකක් වෙන මේ Mac Cubic HY350 Max කියන ප්‍රොජෙක්ටර් එක අන්බොක්ස් කරලා පෙන්නන්න කියලා. අද අන්බොක්ස් කරලා පෙන්නන්න යන්නේ. මේක තමයි බොක්ස් එක. මෙහෙම තමයි එන්නේ. මේක බොක්ස් එක. එතකොට මේක කිලෝග්‍රෑම් 1.7 වගේ බරයි. ඊට අපි බලමු මොනවද ඇතුලේ තියෙන්නේ කියලා ඉක්මනටම. හරියට පස්සේ අපිට එනවා උඩින් මෙනවා ප්‍රොජෙක්ට් එක. ටිකක් බර ප්‍රොජෙක්ට් එක. ප්‍රොජෙක්ට් එක තියෙනවා. ඊට පස්සේ ඒකත් එක්ක එනවා මේ පවර් බ්‍රික් එකයි රිමෝට් එකයි. රිමෝට් එක මේ වගේ එනවා. පවර් කේබල් එක ස්ක්වෙයාර් පින් එකක් තමයි තියෙන්නේ. ඊට පස්සේ ඉන්ස්ට්‍රක්ෂන් මැනුවල් එක එනවා. අපි ප්‍රොජෙක්ට් එක බලමු. මේ වගේ තමයි ප්‍රොජෙක්ට් එක එන්නේ. ඉස්සරහින් නිල් පාට එක්ක ඇලවිලා තියෙනවා මේ ස්ක්‍රීන් එක ප්‍රොටෙක්ට් කරන්න. ඒකත් ගලවමු. මෙතන අපි හරි. එතකොට මේක තමයි ලෙන්ස් එක තියෙන්නේ. එතකොට මෙතන Mac Cubic කියලා බ්‍රෑන්ඩ් එක ගහලා තියෙනවා. මෙතන තමයි ඔටෝ කීස්ටෝන් කරෙක්ෂන් කරන ඒකට අදාළ මේ සෙන්සර්ස් ටික තියෙන්නේ මේ හරියේ. ඒ කියන්නේ ඔටෝ ෆෝකස් කරන එක, ඊට පස්සේ ඔටෝ කීස්ටෝන් කරෙක්ෂන් කියලා කියන්නේ අර බිත්තියට ඇද වෙලා ප්‍රොජෙක්ට් වුණාට පස්සේ ඒක හරියට ඔටෝ හැදෙන්නේ. ඒක ඔටෝ කීස්ටෝන් කරෙක්ෂන් එක. එතකොට මේකේ හැන්ඩල් එක තියෙනවා. හැන්ඩල් එක කරකවන්න පුළුවන්. අංශක 180ක්. ඊට පස්සේ ෆෑන් එක තියෙනවා. පවර් එක දෙන්න තියෙනවා. USB පෝට් එක තියෙනවා. HDMI කේබල් එක ගහන තැන තියෙනවා. පවර් බටන් එකක් තියෙනවා. ඒකට බේසිකලි මේ ටික තමයි තියෙන්නේ. යටපැත්තේ තියෙනවා අපිට ඕන ස්ක්‍රූ එකක් හයි කරගන්න පුළුවන්. ට්‍රයිපොඩ් එකකට වගේ හරි සෙට් කරගන්න පුළුවන්. එතකොට වහලට උනත් මේක හයි කරගන්න පුළුවන්. ඒක තමයි ප්‍රොජෙක්ට් එක. සාමාන්‍යයෙන් ටිකක් බරයි. කිලෝ 1.7 බර. Full HD 8K සපෝට් කරන ප්‍රොජෙක්ට් එක. හරි. මේකට එන ෆීචර්ස් ටික මම ඔයාලට කියන්නම්. එතකොට මේකේ ANSI Lumen 500 එක බ්‍රයිට්නස් එකක් තියෙනවා. ඊට පස්සේ ඔටෝ ෆෝකස් තියෙනවා. ඔටෝ කීස්ටෝන් තියෙනවා. සාමාන්‍යයෙන් මේක ප්‍රොජෙක්ට් කරනවා නම් මීටර් අවමුද්‍ර මීටර් එකක් විතර තියන්න පුළුවන්. ඊට පස්සේ ඊට වඩා වැඩි කරගන්න පුළුවන්. ඊට පස්සේ Android 14 සිස්ටම් එක තියෙනවා. මේකට 2GB RAM එකක් එනවා. 16GB ස්පේස් එකක් එනවා. අලුතෙන් ඕල් වින H726 කියන චිප්සෙට් එක මේකට ඇවිල්ලා තියෙනවා. කලින් ඒ වගේ තිබ්බේ H716 කියන චිප්සෙට් එක. ඒකට වඩා ගොඩාක් ඉම්ප්‍රූව්මන්ට්ස් එක්ක H726 කියන චිප්සෙට් එක ඇවිල්ලා තියෙනවා. Wi-Fi 6 තියෙනවා. ඒකින්ද ගොඩක් ෆාස්ට් Wi-Fi කනෙක්ෂන් එකක් ගන්න පුළුවන්. Bluetooth 5.4 තියෙනවා. ඒකින්ද Bluetooth කනෙක්ෂන් එක ගොඩක් ස්ටේබල්. ඊට පස්සේ 8K සපෝට් කරනවා මේකේ. ඊට පස්සේ ස්පීකර් සෙට් එකක් එනවා. 12 watt ස්පීකර් එකක් තියෙනවා. මට ස්පීකර් එක පෙන්නන්න වෙනවා ඉස්සෙල්ලා. මේ තියෙන්නේ මෙතනින් ස්පීකර් එක තියෙන්නේ. මෙතන තියෙනවා. සාමාන්‍ය හොඳ බේස් එකක් තියෙනවා. සුපිරියර්ටම සවුන්ඩ්ස් තියෙනවා. බැරි වෙලාවත් ඒ සවුන්ඩ්ස් මදි කියලා හිතනවනම් අපිට Bluetooth හරහා JBL එකක් හරි මොකක් හරි පෝටබල් ස්පීකර් එකකට Bluetooth හරහා කනෙක්ට් කරන්න පුළුවන්. ඊට පස්සේ මේකේ ඕවරෝල් එනර්ජි කන්සම්ප්ෂන් එක එනවා වොට් 105ක්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් වොට් 100 බල්බ් එකක් ගහුවා වගේ කරන්ට් එකක් ගන්නවා. වෝල්ට් 240ට ගහන්න පුළුවන්. මේකේ සාමාන්‍ය 1.73ක වගේ කිලෝග්‍රෑම් බරක් තියෙනවා. සාමාන්‍යයෙන් පෝටබල්. ඒ වුණාට ඒ කියන්නේ ෆුල් HD ප්‍රොජෙක්ට් එකක් මේ වගේ පෝටබල් විදිහට තියෙන එක සෑහෙන්න වටිනවා අපිට. මේක අපිට රෙකමන්ඩ් කරන්න පුළුවන් ක්ලාස් වලට, ගෙදර පාවිච්චියට. මේකෙන් අපිට සුපිරිම සිනමා එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන්. සුපිරිම ප්‍රොජෙක්ට් එකක්. ඉතින් මම මේක පාවිච්චි කරලා බැලුවා. සුපිරිම ප්‍රොජෙක්ට් එකක් රෙකමන්ඩ් කරන්න පුළුවන්. ඔයාලා try කරලා බලන්න.